දැන් ඔයාලගේ වැඩ ඉවරනට පස්සේ ඔයාලා ප්‍රශ්න මම දැන් උත්තර දෙන්න. ඉතින් මේ දවස් ට්‍රෙන්ඩින් මාතෘකාව තමයි දළදා ප්‍රදර්ශනය. ඒක ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් දළදා වහන්සේ සම්බන්ධ ඉතිහාස කතාව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මම සරල අවබෝධයක් කෙටි වෙලාවකින් සරල අවබෝධයක් ඔයාලට දෙන්නම්. ඉතින් බුදුරන් වහන්සේගේ මහා පරිනිර්වාණය පස්සේ තමයි මේ දළදා වහන්සේලා බෙදා දීම සිද්ධ වෙන්නේ. අපි ඒ ඉතිහාස පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු. බුදුරන් වහන්සේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ මල්ල රජදරුවන්ගේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන ශාල වන උද්‍යානය තමයි ශාල වින තමයි බුදුරන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. බුදුරන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ බුද්ධ අධිෂ්ඨානය අනුව මොකද වෙන්නේ මේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙනවා. ඉතින් ඔය ඉතිරුණු ධාතුන් වහන්සේලා බෙදා ගන්න ලොකු කලබගෑනියක් වෙලා තියෙනවා දඹදිව රජවරුන් අතර. දැන් මොකද වෙලා තියෙන්නේ මේක සමතයකට පත් කරන්න අවශ්‍යයිනේ. ඒ නිසා ද්‍රෝණ බමුණගේ මැදිහත් වීමෙන් යුක්තව මේ ධාතු බෙදා දීම සමතයට පත් කරලා සමානව ධාතුන් වහන්සේ බෙදා දීම සිද්ධ වෙනවා. ඉතින් දළදා වහන්සේගේ ඉතිහාසය ගත්තොත් සතර දළදා වහන්සේලා ගැන අපිට වංශකථා සාහිත්‍ය තුල විග්‍රහ වෙනවා. ඉතින් ඒ තමයි තව්තිසාවේ සිළුමිණ සෑය නාග ලෝකයේ තුල නාගපුරය තියෙනවා කියලා කියනවා. ගාන්ධාර දේශයට බෙදා දීලා තියෙනවා. කල්යුග රටට බෙදා දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට දළදා වහන්සේලා බෙදා දුන්න බව වංශ කතාව තුළ විග්‍රහ වෙනවා. ඉතින් දැන් මේ දළදා වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ? ඔයාලට ප්‍රශ්නයක් ඇති. ඉතින් මම කරපු අධ්‍යයනයේ විදිහට දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා සෝමාවතී නේද? අපේ වාම දළදා වහන්සේ වැඩ ඉන්නවා මහනුවර දළදා මාලිගය තුල. තිස්ස මහරහම යටාල වෙහෙර දළදා වහන්සේ නමක් ගැන ඉගිසපයනවා අපිට. ඒ වගේම නාගපුරය වර්තමාන කැලණියද කියලා ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හරි. ඉතින් ওই ඉතිහාස කතාව තුළ තව ඔයාලා හොඳට අධ්‍යයනය කරලා බලන්න කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ ඊයේ දවස් විතරක් ලක්ෂ 3ක් පිරිසක් මහනුවරට රැස් වෙලා තිබ්බා. දැක්කද පොලින් ටික? කට්ටිය පොර කනවා, මරා ගන්නවා, දළදා වහන්සේ වදින්න. හොඳයි ප්‍රශ්නයක් නෑ. දළදා වහන්සේ වදින එක ගොඩක් හොඳ දෙයක්. හැබැයි දළදා වහන්සේ වන්දනාමාන කිරීමේ සැබෑ අරමුණ අපේ මිනිස්සු ඉෂ්ට කරගන්නවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද සැබෑ අරමුණ? මම දැක්කා සමහර වාසකම්මලා හැම කියනවා දුන් දැක්කහසම ඌ ඇත්ත. දළදා වහන්සේ කියන මහා ආශ්චර්යමත් දෙයක්. සිංහලයේ රාජ්‍යතේ සංකේතය. අපේ කිරීටය සරලව කිව්වොත්. ඉතින් නිවන් දැක්කහා සමානයි. හරි ප්‍රශ්නයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී මෙහෙම දේශනා කරලා තියෙනවා. යමෙක් ධර්මය දකීද එතෙම මා දකී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වාක්‍යය. ඉතින් අපිට පුළුවන් නම් මේ ආමිස පූජා දළදා වහන්සේ වන්දනාමාන කරන ආමිස පූජාවක් නේද? අපි හරි දක්ෂයි ආමිස පූජාවට. එසක් උණු හදනවා ලොකු තොරන් ගහනවා. පූජා තියනවා බෝධි පූජා තියෙන මේ ආමිස පූජා. හරි. හැබැයි අපි ප්‍රතිපත්ති පූජාව කරනවද හරියට? අපි වෙන්න ඕනේ ආමිස තුලින් ප්‍රතිපත්තියට ආමිසය තුලින් ශ්‍රද්ධාව හදාගෙන ප්‍රතිපත්තියට යන්න මාර්ගය පාද ගන්න එක. තමයි විය යුත්තේම. හැබැයි ඒ දේ වෙනවද කියලා ඊයේ මහනුවර නගර දැක්කම ඔයාලට තේරෙන්නේ නැති ප්‍රශ්නයක්. අපි ආමිසය වගේම ආමිසය තුලින් ප්‍රතිපත්ති අනුගමනය කරා නම් අපිට මෙහෙම වෙලා තියෙයිද? බුදුරන් වහන්සේගේ සැබෑ ධර්මය හොයාගත්තා නම් අපිට මෙහෙම වෙලා තියෙයිද? නෑ කවදාවත් නෑ. ඊයේ මහනුවර නගර දැක්ක මට පුදුම කම්පාවක් ඇති වුණේ විනාසයි. ඒ කියන්නේ සම්පූර්ණ මහනුවර නගරයම අපවිත්‍ර කරලා තියෙනවා. ඉතින් රටක දේශපාලඥයෝ විතරක් වෙනස් කරා කියලා මම හිතන්නේ අපිට යුග පරිවර්තනයක් නැත්නම් පුනරුද්ධයක් පුළුවන් කියලා නෑ. මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්න. මේ සබාධමයට ආදරය කරන අවංකව රට ගැන චේතනාවක් තියෙන මිනිස්සු නම්
කවදාවත් මෙහෙම සබාධා විනාශ කරනවද? නැහැ. මේ රටේ ඉන්නවා උපන් බිමට නොදිරණ කිසිම දෙයක් දාන්න නැති උතුම් මිනිස්සු. ඉතින් අපි හැමෝම මේ සබාධාමට ආදරය කරන, උපන් මාතෘ භූමියට ආදරය කරන එහෙම මිනිස්සු වුණා නම් කොච්චර හොඳයිද? ඉතින් මගේ ළමයින්ට මම හැමදාම කියන්නේ සබාධාමට ආදරය කරන්න අවම තොපි කොලයක්වත් දිරන්න නැති කිසිම දෙයක් මේ සබාධාමට දාන්න එපා. එපා. මම පන්ති බයින්නෙත් ඒ නිසා. බිස්කට් කොලයක්වත් දාන්න එපා. මොකද මේ අපේ හුස්ම දෙන්නේ සබාධාම. ඉතින් ඔයාලා දකින්නේ ඇති සෝෂල් මීඩියා වල මහනුවර නගරයේ ෆොටෝස් ෂෙයා වෙනවා. ඇත්තටම දුකයි. ඉතින් දල්ලා වහන්සේ වෙදලා පින් රැස් කරගන්නවා වගේම සබාධාමත් ආරක්ෂා කරන්න කියලා මම අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මෙහා සම්බන්ධ ලොකු වගකීමක් වර්තමාන රජයට තියෙනවා. ඒක නිශ්චිත ඊට උනාද කියලා ඔයාලා හිතලා බලන්න. හැබැයි මේ ක්‍රියාව, ඉතින් දල්ලා ප්‍රදර්ශනය පැවැත්වීම ඊටාම අගය කළ යුතු දෙයක්. හරි, එහෙනම් අපි ඊළඟ පාරකට යමු. ඔයාලා ප්‍රශ්න දිනනවා නම් ඒවලා තියන චිත්තයක් විදියට මම ඔයාලට උත්තර දෙන්න. හරි.